Hi guys, මම අද ආවේ බොරුට ගැන පැහැදිලි කරන්න යන්නේ. හරිද? දැන් ගත්තොත් බොරුට කියන්නේ Naruto the Lord 7 ගේ පුතා. එයාට රසින්ගන් පුළුවන්. රසින්ගන් තියෙන ටෙක්නික් එක Narutoටයි Minatoටයි Kakashiටයි පුළුවන් වගේම දැන් බොරුටටත් පුළුවන්. බොරුටට උසුයිකෝ රසින්ගන් එක තියෙනවා. උසුයිකෝ රසින්ගන් තමයි දැන් ලෝකේ තියෙන බලවත්ම Naruto විශ්වයේ තියෙන බලවත්ම රසින්ගන් විදිහට සැලකන්නේ. බොරුට උසුයිකෝ රසින්ගන් එක හදන්නේ එයාගේ ඇගේ තියෙන කියන්නේ එයාගේ ඇගේ තියෙන ඔක්කොම පවර්ස් එකතු කරලා. දැන් කතා කරොත් මේ තියෙන්නේ බොරුටගේ එක මොණ්ඩයක්. ඒක තමයි කර්මම. ඒ කියන්නේ එයාගේ ඇගේ නිල් පාටින් කර්මය සීල් කරලා තියෙනවා. ඒකෙන් මෙහෙම ඇඟ දිගේ ගියාම ඒක අතේ දකුණු අතේ මෙහෙම මූණ හරහා යනවා. යනකොට මෙන්න මෙතන නිල් පාට කළු පාට වටේට තියෙන ඇතුලේ නිල් පාට හැදිනව නේද? ඒකට කියන්නේ ජෝගන් එක කියලා. ඒකත් එක මොණ්ඩයක්. ඒ ජෝගන් එකේ ශරින්ගන්, සේගමෝල්, සික්ස් පැක් සේගමෝල්, බ්‍යාහුගන් කියන වර්ග හතර තියෙනවා. මේ ඉන්නේ බොරුටු උසුමගේ. උඩින් අණක් වගේ ඇවිල්ලා තියෙන බොරුටු උසුමකි. එයා කොණ්ඩ දෙට්ට පිටිපස්සට වඩා උඩින් අණක් වගේ එනවා. ඒ කර්ම මොණ්ඩයක්. ඒ කියන්නේ මොමොචුකි එයාගේ ෆුල් කන්ට්‍රෝල් එක ගත්තාම එයාගේ ඇගේ මෙන්න මේ වගේ පසුබිමකට හැරෙනවා. මගේ වීඩියෝ එක දැන් මෙතනින් ඉවරයි. මම කියන්නේ ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් උත් කරන්න. Thank you.